ඔබේ රාගී මන කැළඹේදෝ පිවිතුරු හදවත පැරේදෝ එම විට පවසන මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි එම විට පවසන මුවින් ඔබේ බුද්ධං සරණං ගච්ඡාමි මොකද පොසොන් තොරණකට කවි කියන්න හිතුණාද? මට කියන්නකො මොකද්ද මතක් වුනේ? එක්ක පෝය, එක්ක තොරණ, එක්ක දාන්සල්. ඔන්න ඔය තැන්වලනේ ඔය ගීත ටික ඇහෙන්නේ නේද? ඉතින් තොරණක් නැහැ. පෝය තියෙනවා, පොඩි දාන්සලක් තියෙනවා. අද ඒ ගැන තමයි කතාව. මගේ ආදරණීය යාළුවනේ අපි දකිනවා නිරන්තරයෙන් අපි ඔය දාන වීඩියෝ වලට එහෙම කමෙන්ට් එක වැටෙනවා අපේ ආදරණීය ලාංකිකයන් මේ කුවේට් එකේ ඈත ප්‍රදේශවල ඉන්නවා ඒගොල්ලොන්ට කෑම එකක්වත් ඔන්ලයින් කරලා ඕඩර් කරලා ගෙන්නගෙන කන්නවත් අවස්ථාවක් නැහැ. මේ පැත්තට කෑම බීම යනවා හරි අඩුයි. මොකද ඈත නිසා. ඉතින් මොකද ලොකු මුදලක් වැය වෙනවා ඒගොල්ලොන්ට කෑම එකක් ගෙන්න ගන්නවා නම්. ඉතින් ඒක නිසා අපි තීරණය කරා මන්තකා 3ක් කබත් ඒ වගේම සබල අහමද් අනික වෙන්නේ අබ්දලි එන මේ මන්තකා 3 තෝරාගෙන පොසොන් පෝය දවසේ කෑම 100ක් අපේ ආදරණීය ලාංකිකයන් අතරේ බෙදලා දෙන්න තීරණය කරා. දවල් ආහාර වේල. ඉතින් ලොකු දන්සලක් නෙමෙයි. කෑම පාර්සල් 100ක් අපේ ආදරණීය ලාංකිකයන් අතරේ බෙදලා දෙන්න තමයි මේ දන්සල අපි සූදානම් කරලා තියෙන්නේ. අපිට ලොකු කවරේජ් එකක් දෙන්න බෑ. අපිට ලොකු ප්‍රමාණයකට අපිට මේක කරගන්න අපහසුයි. කුවේට් එකේ අනිත් උදවිය තරහ වෙන්න එපා. අපි දන්නවා තවත් ඉන්නවා ගෙවල් ඇතුලේ යන්න එන්න විදිහක් නැහැ. කෑම එකක් ගෙන්නන්නවත් කන්න විදිහක් නැහැ කියන අපි දන්නවා. පැහැදිලිවම දන්නවා. නමුත් අපිට මේ ඔක්කොටම ඒ කාර්යය කරගන්න හරි අමාරුයි. මොකද අපේ කණ්ඩායමේ එහෙම ලොකු වටපිටාවක් අපිට නිර්මාණලා නැහැ. ඉතින් අපි තීරණය කරේ කෑම පාසල් 100ක් අපිට පුළුවන් විදියට අපේ ලාංකිකයන් අතරේ මේ පොය දවසේ බෙදලා දෙන්න තමයි තීරණය කරේ. ඉතින් මේ තිරයේ දිස්සන මේ WhatsApp නම්බර එකට කතා කරලා ඔබ ඉන්න මන්තකායක. ඒ කියන්නේ කබත් නැත්තම් අබ්දලි නැත්තම් සබාල අහමද් මෙන්න මේ මන්තකා තුනේ ඉන්න උදවිය මේ ෆෝන් නම්බර එකට කතා කරලා ඔයගොල්ලොන්ගේ ලොකේෂන් එක ඒ වගේම ෆෝන් නම්බර එක අනික ඔයගොල්ලෝ ඉන්න බිල්ඩින් එකේ හෝ ගෙදර නම්බර එක අපිට මේ කෝල් එක ආන්සර් කරන අපේ ආදරණීය චමින්ද සහෝදරයාට ලබා දෙන්න කටයුතු කරන්න. ඉතින් මම නැවතත් කියනවා අපේ අනිත් ආදරණීය යාළුවෝ එලියන් තරහ වෙන්න එපා. මේක අපිට කරගන්න පුළුවන් ප්‍රමාණය මෙච්චරයි. අපිට ලොකු වටපිටාවක් නැහැ. කුවේට් එකේ ඇතුලේ අනිත් මන්තකා වලටත් මේ කෑම ටික බෙදලා දෙන්න. ඉතින් පුළුවන් විදිහට තමයි මේ කාර්යය අපි කරන්න තීරණය කරේ. ඉතින් මේකට සහයෝග දක්වන්නේ මගේ ආදරණීය අයියලා අක්කලා නංගිලා මල්ලිලා ටික තමයි මාත් එක්ක නිරන්තරයෙන්ම ඉන්න අපි එකට ඉන්න සෙට් එකක් ඉන්නවා. ඉතින් මේ සෙට් එක තුල තමයි මේ කාර්යයට දායකත්වය සපයන්නේ. ඉතින් ඔයාලගෙන් ආදරණීය ඉල්ලීමක් කරනවා මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න. මොකද මේ ප්‍රදේශවල ඉන්න උදවියට දැක බලලා මේකට අවශ්‍ය ඒ මැදිහත් වීම කරගන්න ෆෝන් නම්බර එක ලොකේෂන් එක දෙන්න. ඒගොල්ලන්ට වීඩියෝ එක දකින්න ඕනේ. ඒක නිසා මේ වීඩියෝ එක ෂෙයා කරලා සහයෝගය දෙන්න. අපි බලමු ඊළඟට කුවේට් එකේ අනිත් තැන් වලටත් අපි දෙන්න මේ විදිහට ඉඩ ප්‍රස්තාව සලසා ගන්න පුළුවන් වෙයි. ඒක ලොකු කාර්යයක් මේ දානයක් සකස් කරනවා කියලා කියන්නේම අත ලොකු කාර්යයක්. ඒක ශනිකව හිතලා මතලා එකපාරට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. මේවට මුදල් හදලා අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම ඒක හරි විදිහට පිළිවෙලට කරගත යුතු වෙනවා. ඉතින් අපි බලමු මේ සැරේ මේ කාර්යය කරලා ඊළඟට අපිට පුළුවන් නම් කුවේට් එකම කවරන විදිහට අපිට ඒ ටික දී ගන්න පුළුවන් දවසක් අපි නිර්මාණය කරගමු. බැරි වෙන එකක් නැහැ. අපේ මිනිස්සු අපි දන්නවා දානට අපිට හරි කැමති. ඉතින් අපි එකතු වෙලා ඊළඟට මේ දෙයක් සංවිධානය කරගමු. දැනට අපි මේ පොසොන් පොයට මේ දෙන දාන්සලට ඔබ මේ වීඩියෝ එක ෂෙයා කරලා සහයෝගය දෙන්න. අපේ ආදරණීය ලාංකිකයන්ට මේ දැකලා අපේ මේ ටෙලිෆෝන් නම්බරට කෝල් එකක් ගන්න අවස්ථාව උදා කරලා දෙන්න කියන ඉල්ලීම කරනවා. ඉතින් 10 වෙනිදා තමයි දාන්සලේ කටයුතු තියෙන්නේ. ඒ කෑම පාස් අපිට ලැබෙන්නේ. අපිට 8 වෙනිදාට ප්‍රථම ඔබගේ කෝල් එක දෙන්න. එතකොට අපිට ඒ අදාළ ලොකේෂන් එක ෆෝන් නම්බර එක ඒ වගේම ගෙදර හෝ බිල්ඩින් එකේ නම්බර එක ලබා දෙන්න කටයුතු කරන්න. 8 වෙනිදායෙන් අපි මේ ටෙලිෆෝන් කෝල් වලට ආන්සර් කරගෙන නතර කරනවා. අපි මේ ඕඩර් ගැනීම කරන්නේ 8 වෙනිදාත් එක් පමණමයි. ඉතින් මගේ ආදරණීය යාළුවනේ ඉතින් ගිහින් එන්න. නැවතත් ඔබට කියනවා තරහ වෙන්න එපා අනිත් යාළුවෝ.
මේ වීඩියෝ එක ෂෙයා කරලා දෙන්න. මේ ප්‍රදේශවල ඉන්න අපේ ආදරණීය ලාංකිකයන්ට දැක ගැනීම පිණිස ඊට පස්සේ ඒගොල්ලෝ අපිට කතා කරලා ඒ අවශ්‍ය කාරණාවට මැදිහත් වීම කරගයි. ඉතින් ගිහින් එන්නම්. ඔයාලා හැමෝටම සම්මා සම්බුදු සරණයි.